எங்களுக்கு அந்த லேசான இது ஒன்று மிஷின் இருக்குது. அதே மிஷின் அது தந்தால் லேசாக இருக்கும். இன்னும் ஆட்கள் போட்டு வேலை கூட செய்யலாம். இப்படி கஷ்டம் இல்லை, ஈஸியாக செய்யலாம். வேறு மிஷின் எல்லாத்துக்குமே மிஷின் இருக்குது. அதெல்லாம் தந்தா லேஸ் வேலைக்கு அதான் தேவை. நான் 20 வருஷம் கூட தொழில் செய்கிறேன். எனக்கு இந்த கையால் தான் இந்த வேலை செய்கிறாங்க. எனக்கு மிஷின் இருக்குது, அச்சு மிஷின் எல்லாம் இருக்குது. அது தந்தால் எனக்கு பெரிய உதவியாக இருக்கும். அது தந்தால் எனக்கு பெரிய உதவியாக இருக்கும். ஆள் போட்டு நான் செய்து தொழிலை இன்னும் கூட்டுவேன். நான் வேலை செய்கிறோம், இவரோட தான் வேலை செய்கிறோம். நமக்கு இந்த வேலை செய்கிறதுக்கு லேசாக இருக்கும். இந்த குருநாகல் இருக்க மாதிரி இந்த சட்டி முக்கி அடிக்கிற மெஷின் இருக்குது. அந்த மிஷின் ஒன்று கிடைச்சா ரொம்ப லேசாக இருக்கும். அது இப்போ ரொம்ப கஷ்டம். இது மிஷினில் தான் எல்லாம் செய்கிறனால அது விலையும் குறைய போகுது. நமக்கும் அது கொஞ்சம் லேசாக இருக்கும். இந்த மிஷின் ஒன்று குருநாகல் எல்லாம் சிங்களவங்க செய்கிறது மிஷினில் தான். அதே மாதிரி ஒரு மிஷின் ஒன்று நமக்கு கிடைச்சிச்சின்னா அதுதான் பெரிய உதவியாக. அதுக்கு தான் நாங்கள் எல்லா இடத்துலையும் தேதி பார்க்க அரசாங்கத்துக்கு தான் சொல்லணும். அவங்க சொல்லி கொடுத்தா நமக்கு லேசாக இருக்கும். சரி, සිංහල කිසි පහක් 30ක් විසි නම් කරනවා. ඒත් අපිට පහසුකම් මොකක් මදි මැටි ගන්න අමාරුයි. තව ඔය පස් වර්ග වල කලවම් කරන්න ඕනේ. තව වැඩට කට්ටිය ගන්න ඕනේ. ඊටත් වැඩිය මේක අතින් කරන්න ඕනේ. ඊටත් වැඩිය අමාරුයි. අනිත් එක මේක කරන්න ඔය අලුතෙන්ම නවීන මැෂින් එකක් එහෙම අච්චු වලින් හදන්න පුළුවන්. ඔය ඇතිදි මුට්ටි එහෙම හිටලා තියෙනවා. කුරුණාවලට එහෙම සිංහලයි උගක් විදිහට කරනවා ඒක. මේ පැත්තට කොහෙවත් කාටවත් ලැබිලා නැහැ. ඒකත් අපිට හරි තවත් 3-4 දෙනෙක් ඉන්නා මේ වැඩ කරන කට්ටිය. ඒගොල්ලන්ට මේක ලබා දුන්නොත් එහෙම ලොකු උදව්ව. මේක රජයෙන් අපි ඉල්ලයි. කවුරුත් ඒක ගැන ඉච්චර අහුම්කම් දුන්නේ නැහැ. මේකවත් බලලා අපිට මේ මැෂින් එකක් ඔය ඇතිලි මුට්ටි හදන මැෂින් එකක් උදව් කරනවා නම් ලොකු උදව්වක් අපි දෙන්න. අපි දෙන්න නෙමෙයි තව හුඟක් අය වැඩ කරනවා. ඒගොල්ලන්ට කාටම කරන එක ලොකු දෙයක්. රජයෙන් ඉල්ලයි ඉදින්නෙත් මේකම තමයි. මේක ඔයාගේ නම මොනවද, ගම මොනවද? මගේ ගම ගම්පහ වැලිවේරිය. මේ ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. නම රාකන් රවි. රවි ගම්බහ දිස්ත්‍රික් වෙල රවි. ගම්බහ දිස්ත්‍රික් වෙල කොතනද? ගම්පහ වැලිවේරිය. වැලි වේරිය. ඒ ප්‍රාදේශික ලේකම් කොටස් වැලිවේරිය. ගම්බහ ප්‍රාදේශික ලේකම් කොටසේ රවි. ගම මොනවද කිව්වේ? වෙලිවේරිය රවි. අතවසම බලනකොට මේ නිෂ්පාදනයෙන් ඔයාලට කොච්චර කාලේ පළපුරුදු තියෙනවද? පළපුරුද්දක් කියන්නේ අපේ අම්මලා තාත්තලා කොහොම මේ රස්සාව තමයි කළේ. මමත් ඉතින් මේගොල්ලන්ට උදව් වුණා. ඒගොල්ලෝ තරම් බැරි වුණාට සාමාන්‍ය දුරට 150ක් විතර මටත් පුළුවන්. මට ඉතින් කරන්න කියලා මම වෙන රස්සාවක් කරන ගමන් ඒ අතරතුර තමයි මේක කරන්නේ. වෙන රස්සාව මොනවද කරන්නේ? මම රියදුරු රස්සාව කරන ඩ්‍රයිවිං කරනවා. රියදුරු මොනවද? කන්ටේනර් වලේ දැන් නම් ටිපර්. කෙවි වෙහිකල් දැන් ටිපර් ඉලවනවා. එනකොට මේක පාර්ට් ටයිම් කරනවා. ඔව් පාර්ට්. එනකොට දැන් ඔයා ආවිලා ඉන්නේ කළුවන්ජි කුඩි වෙල. මෙයාත් එක්ක දැන් වැඩ කරනවද? මෙයාත් එක්ක වැඩ කරනවා. දැන් මාස 3-4ක මම කලින් අවුරුදු 5ක් විතර මෙයාත් එක්ක වැඩ කරා. දැන් මෙයා කොච්චර දෙනවද වැඩ පඩි? 30000ක් විතරම කෑම බීම දෙනවා. කෑම දෙනවා, බීම දෙනවා, තුබ්බියල් 30000ක් දෙනවා. දීලා තමයි මේ කර්මාන්ත ඔයා කරන්නේ. උදව්වක් වශයෙන් කරනවා. මෙයා මට මතකයි මෙයා ඉස්සර කියපු එකක්. මම එක දවසේ මම මෙයාත් එක්ක කතා කරපුවා මෙයා කිව්වා මෙයා ඉගෙන ගත්තේ ඕගොල්ලෝගේ ප්‍රදේශයේ අපේ නංගිලා එහෙම ඒවා තමයි කරන්නේ. නංගිලා දැන් නංගිලා කොහෙද කරන්නේ ඒක? ඒ ආලාවත පුත්තන පුලිච්චකුලම කියන්නේ. ඒ හරියට කියන්නේ පුලිච්චකුලම. පුලිච්චකුලම්. පුත්තලම් දිස්ත්‍රික්කේ. පුත්තන දෙය කලාවත්ද? කලාවත්ද චිලෝ. ඔව් චිලෝ කලාවත්ද වල තමයි ඔයා මේ ඉන්නේ. දැන් මම එකක් අහන්නම්. දැන් මේ වගේ තියෙනවනේ දැන්
මේ ක්ලේ තියෙනවනේ. ඔව් මැටි. මේ මැටි තියෙනවනේ. මැටි වලින් මේ නිෂ්පාදනය මොනවද ඔයගොල්ලෝ කරන්නේ? මේ දැන් මේ ඇවිල්ලා ඉන්නවා ඔය. දැනට කරන්නේ මෙහි ඔය ඇතිලි පොඩි ළමයින්ගේ පොඩි ඇතිලි පොඩි මුට්ටි ලොකු දැන් ඔය පොංගල් උත්සව එනකොට ලොකු මුට්ටි හදන්න ඕනේ. ඒ වගේ මේ දැනට කරන්නේ ඇතිලි මුට්ටි ඒවා තමයි ලිප් හදනවා. විතර ලිප් පොඩි මුට්ටි වර්ග ඇතිලි වර්ග පොඩි ළමයින්ගේ සෙල්ලම් බඩු ඔය මල් පෝච්චි ඒ වගේ තමයි දේවල් කරන්නේ. මොකෝ අපිට ඇතිලි එහෙම තමයි හුඟක් ඉල්ලුම තියෙන අපිට හදන්න මටින් හදනකොට හුඟක් වෙලා යන වේලන්න කරන්න ඒවට මැටි ගන්නවා. ඔයාට අදවසම බැලුවොත් දැන් ඔයාගේ ප්‍රදේශයේ ඔව්. ඒ ප්‍රදේශයේ මොනවද ඩිමාන්ඩ් තියෙන්නේ වැඩියම? ඒ පැත්තේ වැඩිම මේ ලිප් වලට තමයි ඉල්ලුම හුඟක් තියෙන්නේ. ලිප් ලිප් ඒක මම දන්නවා ලිප් වල තමයි හොඳ මේ තියෙන්නේ. එහෙ ඇතිලි එහෙම හදන්නේ අතින් ඒ නිසා හුඟක් නිෂ්පාදනය කරන්න අමාරුයි. අපි මෙහින්නේ නැහනේ. ඔව් දැන් අපි දැන් මේ නිෂ්පාදනයේ මේ දැන් කරනවානේ දැන් කරවාට පස්සේ මේක ඇත්තටම බේලෙන්න ඕනේනේ. ඔව්. බේලනකොට කොහොමද කරන්නේ ඒක? ඒක සාමාන්‍යයෙන් දැන් ඔක හදලා ඉදි කරලා පවනේ ටික හුලං වදින්න තියන්න ඕනේ. ඔක එකපාරම අවුවේ තිබ්බ පුපුරනවා. ඒ නිසා ඔය පවනේ තියන්න ඕනේ. ඒක ටිකක් වැස්ස වගේ නකොට ආයි වතුර පොඩ්ඩක් කර වැටෙනොත් ඒක ආයි ඉරිතල්ලා වැටෙනවා. ඒ අරම ඒක ගවන්ට වේලගෙන ඊට පදමට වේලලා ඊට පස්සේ ඇතුලෙන් තියාගෙන ඒක ආයි තලලා ඔක්කොම අදවසම බැලුවොත් මේක එකපාරටම මේ ගින්දර දාන්න බෑ. ඒ නිසා මේ සාමාන්‍ය එළියට දාලා වේලලා තමයි ආපහු මේක කරගන්න ඕන. මේක සාමාන්‍ය ඔය අපිට දැන් කරන එකෙන් කොච්චර දවස් යනවද ඒ ෆිනිෂ් ප්‍රොඩක්ට් එක? දැන් අද මේ පටන් ගන්න වෙලේ ඉදි කරලා තලලා පෝරණයට දාන කොහම දවස් 10ක් යනවා. තවසක් තමයි ෆෝර්නෙන් දාන්නේ. ඔව් 10ක් යනවා. ඒ දැස්සේ නැත්තම් පමණයි. බැස්සේ නැත්නම් ෆෝර්නෙන් දාන්න පුළුවන්. දැන් මෙහෙම කියමුකෝ. දැන් ඔයා නිෂ්පාදනය කරා දැන්. නිෂ්පාදනය කරලා එනකොට දැන් තවස එකක් වේලුවා. අනිදා දගාලා මේ වැස්සාවා. ඒ වගේ වෙලාවට මොනවද? අපි ආයෝක පොඩ්ඩක්වත් වැයි වතුරවත් මේ වැස්සට හුලම් පාරවත් වදින්න නැති වෙන්නේ ඔක වහලා ගියක් ඇතුලේ හුලම් වදින්න නැතන තියන හුලම් වැදුනොත් මේක ආයෙ ඉරිතලනවා. ආයෙ මුකුත් කරන්න බෑ. ආයෙ උලන් වදින්න නැතුව මේක දියලා ආරක්ෂා කරන්න ඕන. ඒක කොච්චර දවසක් පුළුවන්ද? ඒක උලන් ඒක ඉතින් අර පදමට වේලුනාට පස්සේ ප්‍රශ්නයක් නෑ. ඔව්. ඒ නිව් ටෙක්නොලොජි අලුත් මොනවද කියන්නේ තාක්ෂණික. අලුත් තාක්ෂණයේ මේකද කොහොමද කරන්නේ? අලුත් තාක්ෂණය දැන් මෙෂින් එකක් තියෙනවනේ දැන් ඔය ඇතිලිය හදන්න දැන් ඉදි කරන්න ඕනේ නෑනේ. ඒක මේ මැට්ටට තව අපි මැට්ටක් කලවම් කරනවා. ඒ කලවම් කරන්න ඕනේ තනි මැට්ට මේ මැෂින් එකට දැම්මා නිකන් තද කරලා ඇතිලිය ආවා. ඒකෝට ඉදි කිරීමේ වෙලාව ඉතුරුයි, තලන වෙලාව ඉතුරුයි, වේලන වෙලාව ඉතුරුයි. ඊට පස්සේ ඒක සම්පූර්ණ හරිම ලේසි 100ට. නමුත් දැන් කියමුකෝ අලුත් නිෂ්පාදනයේ අලුත් ටෙක්නොලොජි වල තිබුණොත් අලුත් තාක්ෂණය වල තිබුණුත් උනාට දැන් මේක අරගෙන ක්ලේ අරගෙන මිටි අරගෙන වතුර දාලා ඒක කලවම් කරලා පාදලා ඒක ගන්න ඕනේ. ගතට පස්සේ ඒක අච්චුවක් තියෙන්න ඕන. ඒක අච්චුව තියෙනවා. ඒක ඒ අච්චුවට දානකොට එහෙම කරන්න ඕනේ නෑ. මේ වගේ අමාරු නෑ. අර ක්ලේ එක පමණක් අච්චුවට දැම්ම ප්‍රෙස් කළා ගත්තා. ඒක මොන ෂේප් එකේ තිබුණත් ගමක් නෑ. එහෙම තිබ්බා ප්‍රෙස් කරා. ඔව් ඒක සයිස් තියෙනවා. මේ මැෂින් එක මම දැකලා නැහැ. ඒත් පුරුණාගෙන හැමතැනම මෝල්ඩ් එකේ තියෙනවා. ඔව් මෝල්ඩ් එකක් තියෙනවා. මෝල්ඩ් එකේ තියෙනවා. මම හිතනවා ඒක ස්ටැම්පින් මැෂින් කියලා වෙන්න ඕන. ඒකේ නම. ඒක මම දැකලා නැහැ. ඒනොට ඒක තමයි ඒවෙන් හදන ඔය කියන එකට මට තේරෙනවා. ඒක අර ලින්ක් මෙකැනිසම් එකක් තියලා අර ස්ප්‍රින්ග් එකක් තියෙනවා උඩ. මේක මගනනකොට පල්ලයට අර මෝල්ඩ් එකෙන් බැදිනවා. බැදිලා උඩට මේ මෝල්ඩ් එකෙන් බැදිලා ආපහු උඩට එන්න ඕනේ. උඩට එන එකක් විතරක් නෙවෙයි උඩට ඇවිල්ලා පොඩි වයිබ්‍රේෂන් එකක් දෙන්න ඕනේ. නැත්නම් ගැලවෙන්නේ නැත්නම් වෙනකොට ගලවෙන්නේ නැහනේ. ඒක ප්‍රෙස් කරන්න ඕන. ප්‍රෙසින් ඊට පස්සේ ඒක මෝල්ඩ් එකකින් බැදින්න ඕන. ආපහු ගලවන්න ඕන. අර බුරුල් වෙන්න. ඔව් ඒක මට මතක වෙනවා මම ඉස්සර ලංගම් ලංකා සමාගමේ කොළඹ ඉංජිනේර විදියට වැඩ කරා. වරනකොට අර මදුරු කොයිල් තියෙනවනේ. මදුරු කොයිල් තේමයි. අරගෙන අපි මික්ස් කරගෙන මේ මදුරු කොයිල් වලට තියෙනවා මොනවා ගොඩක් දේවල් ඒක දාලා මික්ස් කරලා අන්තිමට ඒක මික්ස් කරන එක පාවිච්චි කරන එක කියනවා එක්ස්ට්‍රූඩර් කියලා. ආපහු අර ෂීට් ඔයා ගන්න විදියට ෂීට් එක ගන්න එක කියනවා නීඩර් කියලා. ඊට පස්සේ ඔයා දැන් කියපු ස්ටෑමින් මැෂින්. ඒ ස්ටෑමින් මැෂින් වලට මෝල්ඩ් එකක් දෙනවා. ඒ මෝල්ඩ් එකෙන් කෙලිම ආවිලා උඩට ඉඳලා පල්ලයට ආවිලා බදිනකොට මොස්කිටෝ කොයිල් විදියට එනවා. ආපහු මේ උඩට එනවා. උඩට ගියාට පස්සේ ඒක දෙක අලවලානේ තියෙන්නේ. ඒ වෙලාවේ ඒක පොඩි ভাইබ්‍රේෂන් එකක් දෙනවා. ඒක තමයි ඒක බුරුල් වෙන්නේ. ඒක නිසා අර ලින්ක් මේ ඒක මෝටරයක් කරගෙනවා. මෝටරයක් කරගෙනකොට ලින්ක් මෙකැනිසම් වලින් උඩට යනවා පල්ලයට එනවා. අර මේක ගලවන්න ස්ප්‍රින්ග් එකෙන් පොඩි ভাইබ්‍රේෂන් එකක් එනවා. ඒ වගේ මැෂින් තමයි මේකට ඔයා දැන් ඒක නම දන්න. ඒකේ නමක් දන්නේ නැහැ. ඒක පාවිච්චි කරන කුරුණෑගල කුඹුක් ගැටේ ගල්ගමුව ඒ පැත්තේ 100 දෙනෙක් විතර පාවිච්චි කරා. මම ඒකෙත් ගියා. ඒගොල්ලන් ඒගොල්ලෝ බලන්නවත් දෙන්නේ. කොයි පදද? ඉබ්බාගමේ කුරුණෑගල මේ ගල්ගමු පාරේ යන්න ඕන කුඹුක් ගැටේ. කුරුණෑගල ඉඳන් උගා ළඟයි. කුඹුක් ගැටේ තමයි මේන් ටවුන් එක.
ඒ හරිය 100 දෙනෙක් විතර කරනවා. ඒගොල්ලෝ මැෂින් එකෙන් තමයි ඒ වලන් තමයි මේ හැමතැනම අඩුවට දැන් ඔය අරගෙන අර මෝල්ඩින් ස්ටෑම්පින් ඔක්කොම කරන්නේ මැෂින් තමයි ඉල්ලන්නේ. ඒකේ දැන් ඒගොල්ලෝ ඇතිලි වලට විතරක් තිබුණත් ඇති. ආ? ඇතිලි මුට්ටි වලට තියෙනවා. පාන් කැටි වලටත් තියෙනවා. අපිට ඇතිලි වලට විතරක් මේ මැෂින් එක ලබා ගන්න පුළුවන් ලොකු උදව්වක් මොකෝ. මොනවා කියන්නේ ඔය? ඇතිලිය සත්ටි. අදිලිය සඩ්ඩි. ඒකට තිබුණොත් හොඳයි. ඒක තමයි ගොඩක් නිෂ්පාදනය කරන්නේ. ඒක තමයි හුඟක් ඉල්ලුම තියෙන්නේ. එනකොට මෙතනින් ඒ වගේ මැෂින් එකක් පාවිච්චි කරනකොට අපිට අත්‍යවශ්‍යම දැනගන්න පුළුවන් ඒක වෙලාව මේ ගිලාව ගොඩක් ඉදිරියේ දේ සමාන වෙලාව මහන්සි වෙන එක ඉදිරියේ මේ වෙලාව නාස්ති වෙන එක ඉදිරියේ ඒවා ඒක විතරක් නෙවෙයි වේලන්නත් හරි ලේසි. වේලෙන්ඩත් හරි ලේසි ඒ වගේම මොකද ඒකේ සර්විස් එකේ හොඳයි. ඒ වගේම තව එකක් තියෙනවා හොඳ ප්‍රොඩක්ට් එකක් ඒක. ඒක ෆිනිෂින් හොඳයි. ෆිනිෂින් එකට 100% හරියටම තියෙන්න පුළුවන්. පර්ෆෙක්ට් තියෙනවා. අපි දැන් අදෙන් කරන්නේ නැහනේ. නෑනේ. එනකොට හරියටම පර්ෆෙක්ට් එකනේ. ඒ කියන්නේ ටෙක්නොලොජි වල වැඩි වෙන්න දිගුණු වෙන්න හොඳම නිෂ්පාදනයක් ගන්න පුළුවන්. මේ වෙලාව නාස්ති කරන්නේ නැතුව මොකද අපිට කස්ටමර්ස්ගේ ඉල්ලීමට අපිට බඩුව දෙන්න පුළුවන්. අපිට ඕනම ආකාරයේ ඕනම සයිස් එකකට ඒක දෙන්න පුළුවන්. ඕනම ආකාරයකට ඕනම සයිස් එකට ඕනම පිළිසිදුව පිළිවෙලට පිළිවෙලට ගන්න බෑ. දැන් ඔයාලට මම තව එකක් කරනවා. දැන් කරනවානේ ක්ලේ. මේ ක්ලේ ඒකේ මේ විදිහටම තියෙනවා. මේ ක්ලේ කොන්දටම ගොඩක් කාලෙට මේ ෂඩ්ඩියක් මුට්ටියක් කරොත් පාවිච්චි කරන්න පුළුවන් කියලා ඒක කොහොමද ඕගොල්ලෝ දැනගන්නේ? ඒක අපිට අනිවාර්යෙන් පුළුවන්. මේක අපේ ජීවිතයත් එක්ක මේක තියෙන්නේ. අපිට මේක ඒ තරම් මේක සමීපයි. ඒ නිසා මේ ගැන ලොකු විශ්වාසයක් අපිට තියෙනවා. මේවා ගෙනිච්ච එක ආයෙ කම්ප්ලේන්ට් වෙන්නේ නැහැ. මොකද මේ අතින් කරන එකේ හුඟා දුරට ශක්තිය බිම වැටලා කැඩුනේ නැත්තම් මොකුත් වෙන්නේ නැහැ. ලිපේ තිබ්බට පුපුරන්නේ නැහැ. එහෙම මොනවත් වෙන්නේ නැහැ. ඒකට 100ට 200ක් අපි ගැරන්ටියක් දෙනවා. අදවසම බලනකොට ඔයත් මට කියන එකට මට අර මధుර කොයිල් වලින් තිබ්බ එකට මට තේරෙනවා අදවසම ඔයා මදම ගම්බා දිස්ත්‍රික්කෙ ඉඳලා ආවිලා මෙයාට එක දැනට දැන් වැඩ කරගෙන ඉන්නවා. මම මෙයාට උදව් වෙන්නේ මම කරන රස්සාවත් අතර මෙයා ටිකක් මම මාසෙ මෙයාට පොඩ්ඩක් වැඩ වැඩි නිසා මෙයාට වැඩ වැඩි මේ මොකද එන එක ජනවරි මාසයේ මෙයාට හොඳ නිසා කරන්න බෑනේ. තනිය කරන්න බෑ. ඔයා රියදුරු වැඩ කරනාට පස්සේ ඔයා එන මේ මාසෙ මම ඉඳ යන්නම් මම කන්තලේම වැලි අදින්නේ. කන්දලේ බලිය දිනවා. අපේ දුව ඉන්නේ කන්තලේ. ඒ අපේ වැලිනේ ඉතින් කොළඹට අදින්නේ. මම ඉතින් ඒකේ එන මාසයක් ඇවිල්ලා යන්නම් කියලා තමයි ආවේ. අදවසම බලනකොට ගම්බා දිස්ත්‍රික්කෙ ඉඳලා ආපු මේ රවි අනිත් එක මේ ජගනිත් එක එකතු වෙලා මේ කලවංජි ගුඩේ මණල් වීදි වල මණල් පාර වල මේ නිෂ්පාදනය කරනවා. මේ අදවසම බලනකොට මේ ජගන් මෙයාට මං හිතනවා මේ අවුරුදු 20කට වඩා පළපුරුදු තියෙන එකෙක්. නමුත් එදා ඉඳලා පොට්ටක් දිගිනු වල දැන් එයාට ඩිමාන්ඩ් වැඩි වෙලා තියෙන්නේ මොනවද? මෙයාට දැන් නිෂ්පාදන වැඩියෙන් ඕන. නිෂ්පාදන වැඩියෙන් ඕන නිසා තමයි මෙයා තව අසිස්ටන්ට් කෙනෙක් විදියට අරගෙන කෙනෙක් තියෙනවා. අදවසම තමයි මම මේක බලන්න ඕන මේක අද ගන්න ඕන කියලා මං ආවනේ මේ විෂුවල් වීඩියෝ ගන්න ඕන කියලා මම පළස් කළා. එනකොට තමයි මේක කරේ. ඒ නිසා මේක බලන්න උසස් නිලධාරීලා හරි NGO ආයතනයේ හරි අදවසම මේගොල්ලන්ට උදව් කරා නම් හොඳ ප්‍රොඩක්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම හොඳ ෆිනිෂින් තියෙන ප්‍රොඩක්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම වෙලාව නාස්ති කරන්න නැතුව වෙලාව ඉදිරි කරලා නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. ඒ නිසා මේගොල්ලොන්ට කවුරුත් උදව් කරොත් ඒක හොඳයි කියලා කියමින් මගේ බජ්ජන සොට්ප මං අවසන් කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ අපිට පුළුවන් උදව්වක් කරන්න අපි හැමෝගෙම ඉල්ලා සිටිනවා. අපිට උදව්වක් සහයෝගයක් වශයෙන් කරන්න. විද්‍යාව සම්බන්ධ මේ මැටි කර්මාන්තේ අපි බන්දායින අපේ අම්මලා තාත්තලා කළේ මේකයි. අපිට මේ රස්සාව තවදුරටත් ඉස්සරහට ලස්සනට කරගෙන යන්න අපිට අර මැෂින් එකක් අච්චුවෙන් ගහන මැෂින් එකක් තියෙනවා ඇතුලේ හදන්න මුට්ටිය. ඒ මැෂින් එක ලබා දෙන්න කියලා තමයි ඔය බලන හැමෝගෙම මම ඉල්ලා සිටින්නේ. අන්තිම වතාවට. අපිට හරි අමාරුයි මේක කරගන්න. අපිට උදව්වක් වශයෙන් මේක ලබා දුන්නොත් ඒක බොහොම ලොකු උදව්වක් ඔයගොල්ලන්ට. செய்கிறேன் வேலை எனக்கு கொண்டு உள்ளெல்லாம் காப்பி අනිත් එක දැන් ඒක තියෙනවනම් මෙයාට මේක කවුරු උදව්වට ඕනේ තනියෙන් කරන්න පුළුවන්.
එතකොට මගේ අවස්ථාව කරන්න පුළුවන්. நான் பார்த்த காலம் கூட பெரிய இல்லை. நான் பார்த்த காலம் கூட பெரிய இல்லை. நிறைய பேர் வாங்க நிறைய ஆட்கள் வாங்க ஒரு வீப்பளாகும் கொஞ்சம் அப்புறம் ரோக்கர் கூட சுற்றிப்பாளையம் குறுக்கமான அடுப்பு தான் கூட போகிறேன். பானை கட்டி அடுப்பு ஆனால் எல்லா காலையும் போடுவார். எல்லா சாமானும் வாங்கி போகிறாங்க. அடுப்பு தான்